උම්මා ඇති බං යමං මේ අහන්නකෝ චූටි අම්මා ඔයා වීල දෙනවා නම් නියගලා හරි කමක් ඕ ඇති යම ආ මොකද්ද පැටියෝ මී පාසාන හා කමක් නෑ උම්මා මේ අහන්නකෝ මං ගෙදර යන්න ඕනි දැන් ඔව් ඔයා බත් කාලා දොයිය ගන්න නෑ ආදරේ ගොඩක් කෝ උම්ම එක උම්මා ඊගාවට මම අද තමයි ඉතින් දෙන්නේ දෙනවා දොඹේ යන්න පුතේ දෙන්න සර් දෙන්න ඉවරයිද ගහලා වටිනා පිත්තල පානක් පරිත්‍යාග කරලා තියෙන්නේ පුරාවිද්‍යාවේ පුංචි බණ්ඩ මහත්තයා. එහෙනම් ඉතින් ඔක බොහොම වටිනා ඇති. ඔව් අනිවාර්යයෙන්ම වටිනා ඇති. තියමු බලන්න දෙන්නේ කියලා හොඳ ලම්සුවක්. රුපියල් 20යි. මල්ලි. දවගේ මොංගොලියෝ දැකලා තියෙනවා. නෑනේ. ඔගේ හල් පාරුත් දැකලා තියෙනවා. දිනේ තේරෙනවද? එවනවා දැනගන්නේ කුකුල පාන හොම්බට විත පර වෙන්නේ. ආරච්චි මහත්තයා දෙයිනේ කියලා තියමු බලන්න ලම්සුවක් නේ. රුපියල් 20යි. ඔව් ගෙඩිය නෙමෙයි 20ක් ගන්න නැවුනියම දෙන්නේ මෙතන. එහෙනම් මෙන්න තියනවා 20යි. වයිකල මුක මොපරේ ගිනේ එපා ගිනේ ඒ පණිවිඩය කියන්න යනකොට තමයි උඹලා දෙන්න මාව දාගෙන ආවේ මේ ගමන. ඊ වගේ පණිවිඩයක් තියෙද්දි අකෝ උඹ අපිත් එක්ක ට්‍රිප් එකක් ආවේ බාමු තිරසනෙන්නේ බා උඹලානේ යකෝ මාව දාගෙන ආවේ. උඹලට යුතුයකමක් වශයෙන් මගෙන් අහන්න තිබ්බ කොහෙද යන්නේ කියලා. උඹලා වගේ දෙයක්ෝ අපි මේ රටේ වගකීමක් තියෙන පුරවැසියෝ. තොපි මොක්කද? තොපි මේ ට්‍රිප් යන බල්ලෝ. වැඩක් බාරගත්තොත් අකුරට මිටු කරන මිනිස්සෙ මම. ගෙදර යන්නේ සතියෙන්ද දෙකෙන්ද ඒ ගියපු ගමන් කැම්ප් එකට පණිවිඩය කියනවා මම. තොප්පි වගේ දෙකයි පැනයි සිප්පි කැල්ලක් නෙමෙයි යකෝ මම. මේ මල් ඊක නෙමෙයි. සීතලට බොන්නේ බීඩියක් එහෙම නෑ නේ. අනේ ඵලයකෝ යන්නේ ඉන්දකින් තොපි ට්‍රිප් යන්නේ අතේ බීඩියක් නැකලකන්නේ